2021 වර්ෂයේ මැයි 14 වන දින තිරගත වීම ආරම්භ ආමි ඔෆ් ද ඩෙඩ් චිත්‍රපටය Netflix සමාගමේ නිෂ්පාදනයක් වේ. ලෝ ප්‍රසිද්ධ රෙස්ලිං ක්‍රීඩකයෙකු වන ඩේව් බැටිස්ටා විසින් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැතිර යන සොම්බි උදුරක් අලලා චිත්‍රපටය නිර්මාණය කර ඇත. යුද අත්හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාප්ත වන මෙම උදුර ලාස් වේගාස් නගරයේම වෙලාගෙන තිබෙන අතර නගරය වටා ඉදිකළ තාවකාලික තාප්පයන් මගින් සොම්බි ව්‍යාප්තිය පාලනය කරගෙන සිටි. ඇමරිකන් රජය විසින් නාස්ටික මිසයිලයක් යොදාගෙන නගරය විනාශ කිරීමට තීරණය කර තිබෙන පරිසරයක ලාස් වේගාස්හි සේප්පුවක තිබෙන මිලියන 200ක මුදලක් ලබා ගැනීමට යන කණ්ඩායමක් වටා මෙම චිත්‍රපටය ගෙතී ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 70වත් 90ත් අතර මුදලක් මෙම චිත්‍රපටයේ නිෂ්පාදනයට වැය වී ඇත.